ආයුබෝවන් කතා මාමාගේ කතන්දර ලෝකේත ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ හරිම විශේෂ කතාවක්. හිතාගන්නවත් බැරි දෙයක් අන්තිමට වෙන කතාවක්. ලැස්තිද ඒ අරුම පුදුම කතාව අහන්න? එහෙනම් මෙන්න පටන් ගත්තා. ගමරාලයි බඩගිනි වඳුරයි එකමත් එක ලස්සන ගමක හරිම කරුණාවන්ත ගමරාල කෙනෙක් ජීවත් වුණා. එයාගේ ගෙදර වත්තේ ලොකු පළතුරු ගස් තිබුණා. එක දවසක් ගමරාල දැක්කා එයාගේ අම්බ ගහේ හරිම ලොකු කහපාටට ඉදුණු අම්බ ගෙඩියක් තියෙනවා. හානේ මේ අම්බ ගෙඩිය සුවඳ හරිම රසපාතයි. මම මේක කඩලා ගෙදර ගෙනියනවා. ගමරාල හිතුවා. ගමරාල අම්බ ගෙඩිය කඩන්න ලං වෙද්දිම ගහ උඩ ඉඳන් චීක් සද්දයක් ඇහුණා. කවුද ඒ පොඩි වඳුරෙක්? වඳුරටත් මේ රසපාට අම්බ ගෙඩිය දැකලා කන්න ආස හිතුණා. ගමරාල අම්බ ගෙඩියට අත දික් කරද්දිම වඳුරා ගහේ අත්තක් හොල්ලලා ගමරාලව බය කළා. මේ වඳුරු මලයා මට අම්බ ගෙඩිය කඩන්න දෙන්නේ නෑ වගේ. ගමරාල හිතුවා. ගමරාල පොඩ්ඩක් කල්පනා කළා. එයා ඒකපාරක් හෝෆ් කියලා සද්ද කළා. වඳුරු බය කරන්න. ඒත් වඳුරා බය වුණේ නෑ. එයා ආයෙත් චීක් ගෑවා. ගමරාල වඳුර දිහා හොඳට බැලුවා. වඳුරා පව් වගේ බඩ අල්ලගෙන ඉන්නවා. ආහා මගේ පුංචි යාළුවට බඩගිනි වෙලා වගේ. ගමරාලට තේරුණා. ගමරාල hina වෙලා වඳුරාට කතා කළා. බඩගිනිද යාළුවේ? බය වෙන්න එපා. අපි මේ අම්බ ගෙඩිය බෙදාගෙන කමු. ගමරාල පරිස්සමෙන් අම්බ ගෙඩිය කඩලා එකෙන් භාගයක් වඳුරාට දුන්නා. වඳුරා පුදුම වෙලා ගමරාල දිහා බැලුවා. ඌ හෙමීට අම්බ කැල්ල අරගෙන රස කර කෑවා. ගමරාලත් අනිත් අම්බ කැල්ල කෑවා. බොහොම ස්තුතියි වගේ වඳුරා ඔළුව වෙනුවා. එදා ඉඳලා ගමරාලයි පොඩ්ඩි වඳුරයි හොඳ යාළුවෝ වුණා. වඳුරා ආය කවදාවත් ගමරාලගේ ගෙවත්තෙන් හොරෙන් පළතුරු කඩන්න ගියේ නෑ. ගමරාලත් වඳුරාට ඉඳලා හිටලා රස පළතුරක් කන්න දුන්නා. ඉතින් පුතේ මේ කතාවෙන් අපි ඉගෙන ගත්තේ මොකක්ද? අපි අනිත් අයට කරුණාවෙන් සැලකුවොත් තරහ නැතුව ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියන එකයි, බෙදා හදාගෙන කන එක හරිම හොඳ දෙයක් කියන එකයි. හොඳයි දුවේ පුතේ, කතා මාමාගේ අද කතන්දරේ ඔන්න ඉවරයි. හරිම ලස්සන කතාවක් නේද? අද කතාවෙන් ඔයාලා ඉගෙන ගත්ත දේ නැත්නම් කතාවේ ඔයාලා ආසම තැන පහලින් කමෙන්ට් කරන්නත් පුළුවන්. කතා මාමා ආසයි ඔයාලගේ අදහස් දැනගන්න. මේ කතාව ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. තවම කතා මාවා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා අර බෙල් අයිකන් එක ඔබන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන්ම ඔයාලට බලාගන්න පුළුවන්. ඉක්මනටම තවත් රස කතාවකින් හමු වෙනකල් ඔයාලා හැමෝටම කතා මාමාගෙන් සුබ දවසක්. බුදු සරණයි. ආයුබෝවන්.